ඔන්න ඉතින් යාළුවනේ ඩූම්ස්ඩේ මූවී එකේ අලුත්ම ස්ක්‍රිප්ට් ප්ලොට් එකක් දැන් ලීක් වෙලා තියෙනවා. ඉතින් මේ සතියේ මම එකතු කරගත්ත මේ ස්ක්‍රිප්ට් ප්ලොට් ලීක් නිවුස් එකේ තියෙන දේවල් සමහර වෙලාවට 100%ක් ඇත්ත වෙන්නත් පුළුවන්. සමහර වෙලාවට එක ෆේක් නිවුස් එකක් වෙන්නත් පුළුවන්. හැබැයි මේ ස්ක්‍රිප්ට් එකේ තියෙන විදිහට දේවල් සිද්ධ වුණොත් මාවල් ලෝකේ ඔයාලා මෙච්චර කාලයක් දැකපු හැමදේම සම්පූර්ණයෙන්ම වෙනස් වෙයි. මම මයික් ටොක්ස් එහෙනම් ලෑස්ති වෙන්න මේ දරුණු කතාව ඇතුළටම ගිහින් ඇත්ත මොකද්ද කියලා දැනගන්න. යාළුවනේ මේ මූවී එකේ ඕපනින් සීක්වෙන්ස් එක ඒ කියන්නේ පටන් ගන්නකොටම තියෙන සටන ඔයාලා මේ වෙනකම් බලපු හැම මාවල් මූවී එකකටම වඩා සැහැණ වෙනස් විදියක එකක් වෙයි කියලා තමයි ආරංචි. ෆිල්ම් එක පටන් ගද්දිම අපිට පෙන්වන්නේ නිව්යෝක් නගරය. හැබැයි මේක අපි දන්න සාමාන්‍ය නගරය නෙමෙයි. සම්පූර්ණයෙන්ම සටන් වලට මැදි වෙලා විනාශ වෙච්ච කෑලි වලට කැඩිලා විසිරලා ගිය නගරය. එතනදී තමයි අපිට වුල්වෙරින් සහ ඩෙඩ්පූල් දෙන්නව බලා ගන්න ලැබෙන්නේ. හැබැයි පුදුමේ කියන්නේ මේ දෙන්න ගහගන්නේ එකිනෙකා එක්ක නෙමෙයි. මේ දෙන්න ඉස්සරහා ඉන්නේ අපි හැමෝම ආදරය ටෝබි ස්පයිඩර්මෑන්. ඉතින් ටෝබි ස්පයිඩර්මෑන් වෝස් වුල්වෙරින් සහ ඩෙඩ්පූල් අතර තමයි මේ දරුණු සටන යන්නේ. මේ සටන නිසා මුළු නිව්යෝක් නගරයම විනාශ වෙලා යනවා. හැබැයි මේ විනාශයේ පිටුපස්සේ ඉන්නේ කවුද කියලා ඔයාලා හිතනවා? වෙන කවුරුත් නෙමෙයි මැග්නටෝ. ඉතින් මේ ආරම්භක සටනෙන්න අපිට පෙන්වන්නේ එක්ස්මෑන්ගේ විශ්වයයි ටෝබි ස්පයිඩර්මෑන්ගේ විශ්වයයි එකිනෙකා ගැටෙන හැටි. Tamanගේ මුළු ලෝකෙම විනාශ වෙද්දී තනියම එක්ස්මෑන් කට්ටියත් එක්ක සටන් කරන එක ටෝබිට ලොකු අභියෝගයක් වෙනවා. ඉතින් ටෝබි උත්සාහ කරන්නේ මේ ලෝකයේ තියෙන සෙන්ට්‍රල් පොයින්ට් එක හොයාගන්න. ඒත් ඒ වෙලාවේදී වුල්වෙරින් සහ ඩෙඩ්පූල් ඇවිත් ටෝබිව නවත්තන්න ලොකු සටනකට මැදි වෙනවා. මේ සෙන්ට්‍රල් පොයින්ට් එකේ තියෙන්නේ ලොකුම බෝම්බයක්. මේක හදාගෙන ඉන්නේ එක්ස්මෑන් බීස්ට්. ටෝබි මේ බෝම්බය නවත්තන්න දඟලන වෙලාවේ අනිත් හැම එක්ස්මෑන් කෙනෙක්ම එයාට විරුද්ධව සටන් කරනවා. බෝම්බය හදලා ඉවරුනාම එක්ස්මෑන් කණ්ඩායම ටෝබිගේ ලෝකේ විනාශ වෙන්න ඇරලා එතනින් යන්න හදන්නේ. ටෝබි හරිම අසරණ විදියට මගේ ලෝකේ විනාශ කරන්න එපා කියලා ඉල්ලනවා. අන්තිමේදී හැමෝම ගියාට පස්සේ වුල්වෙරින්ට විතරක් ටෝබි ගැන ලොකු දුකක් ඇති වෙනවා. අන්තිමට ඒ ලෝකේ විනාශ වෙන්නේ වුල්වෙරින් සහ ටෝබි දෙන්නම ඒ විනාශය දිහා බලාගෙන මැරලා යනවා කියලා තමයි දැනට ලැබෙන තොරතුරු වලින් කියවෙන්නේ. යාළුවනේ ටෝබි ස්පයිඩර්මෑන්ගේ ලෝකය විනාශ වෙන දර්ශනය ඇත්තටම හරිම සංවේදී එකක් විදියට තමයි පෙන්වලා තියෙන්නේ. මේ හැමදේම දිහා ප්‍රොෆෙසර් එක්ස් බලාගෙන ඉන්නේ හරිම දුකෙන්. එයාට මේ විනාශය කරන්න කිසිම ආසාවක් නැති වුණා. Tamanගේ එක්ස්මෑන් ලෝකය බේරගන්න නම් මේ වගේ දෙයක් කරන්නම වෙනවා. දැන් එක්ස්මෑන් ලෝකයේ ඉන්න හැමෝම ඉන්ක්‍රෂන් එක ගැන ඒ කියන්නේ ලෝකවල එකිනෙකා ගැටෙන එක ගැන හොඳටම දන්නවා. Tamanගේ ලෝකය බේරගන්න ඕනේ නම් වෙනත් ලෝකයක් විනාශ වුණත් කමක් නැහැ කියන තැනටයි දැන් හැමෝම ඇවිත් ඉන්නේ. ඔන්න ඔතනින් පස්සේ කතාව ආපහු අතීතයට යනවා. අපිට මුලින්ම පෙන්වන්නේ ටෝනි ස්ටාර්ක්ගේ අවමංගල්‍ය. එතන හැම සුපිරිවීරයෙක්ම ඉන්නවා. ඒ වෙලාවේ ස්ටීව් රෝජර්ස් හැමෝටම සමුදීලා යන්නේ අර ස්ටෝන්ස් ටික ආපහු තිබුණු තැන් වලට තියන්න. ස්ටීව්ගේ අදහස උනේ අන්තිම ස්ටෝන් එක තියලා පෙගී එක්ක එයාගේ කාලය ගත කරන්න. හැබැයි ස්ටීව් එහෙම නතර වුණොත් අලුත් කාල රේඛා ඒ කියන්නේ ටයිම්ලයින් බ්‍රාන්චස් හදන්න පටන් ගන්නවා. අන්න ඒක නවත්තන්න තමයි ලෝකෙ මැදිහත් වෙන්නේ. හැබැයි මේ ඉන්නේ අපි දන්න සාමාන්‍ය ලෝකෙ නෙමෙයි. God of ස්ටෝරිස් වෙන්න කලින් හිටපු ලෝකෙ. ඉතින් ලෝකෙ ස්ටීව්ට කියනවා ඔයා පෙගී එක්ක ඉන්න ඕනේ නම් ස්ටීව් රෝජර්ස් කෙනෙක් නැති වෙනත් ටයිම්ලයින් එකට යන්න. එතකොට කිසිම හානියක් වෙන්නේ නැහැ කියලා. ස්ටීව් ඒකට එකඟ වෙනවා. ඉතින් ස්ටීව් පෙගී සහ එයාගේ ළමයාවත් එක්කගෙන යන්නේ ෆැන්ටස්ටික් ෆෝර් යුනිවර්ස් එකටයි. ස්ටීව් එයාගේ පුතාට නම තියලා තියෙන්නේ එයාගේ හොඳම යාළුවාගේ නමින්ලු. අවුරුදු 10ක් විතර මේ අය සතුටින් ඉන්නවා ෆැන්ටස්ටික් ෆෝර් යුනිවර්ස් එක. ලෝකෙ යන්න කලින් ස්ටීව්ට පොඩි ඩිවයිස් එකක් දෙනවා. ඒක ටිප් පැඩ් එකක් වෙන්නත් පුළුවන්. මතකයි නේද? ලෝකෙ සීරීස් එකේ තිබුණු අර පුංචි ඩිවයිස් එක. ඒකට කියන්නේ ටිප් පැඩ් එක කියලා. සරලවම කිව්වොත් මේක හරියටම මල්ටිවර්ස් එකේ ඕනම තැනකට යන්න පුළුවන්. මැජික් රිමෝට් එකක් වගේ. මේ ටිප් පැඩ් එක පාවිච්චි කරලා ඕනම ටයිම්ලයින් එකකට ඕනම කාලයකට දොරක් අරගන්න පුළුවන්. හැබැයි මේ සතුට වැඩි කාලයක් තියෙන්නේ නැහැ. ගැලැක්ටස් ඇවිත් ෆැන්ටස්ටික් ෆෝර් විශ්වය විනාශ කරන්න හදනවා. ඒ සටනින් පස්සේ තමයි ඩොක්ටර් ඩූම් එන්ට්‍රි එක තියෙන්නේ. ඒ අතරතුර තමයි ඩොක්ටර් ඩූම් සහ සූ ස්ටෝන් මුණ ගැහෙන්නේ. ඒ වෙද්දි ඩූම්ගේ මුණ පිච්චිලා තියෙන්නේ. ඩූම් කියන්නේ ඉන්කර්ෂන් එක නවත්තන්න ගිහින් එයාට තමන්ගේ පවුලත් මුණත් හයිමි වුණා කියලා. ඩූම් කියන දේ රීඩ් රිචඩ් මුලින්ම විශ්වාස කරන්නේ නැහැ. එයා මුළු ලෝකෙම ස්කෑන් කරලා බලනවා. එතනදි තමයි ලොකුම රහසය එළියට එන්නේ. වෙනත් විශ්වයකින් ආපු කෙනෙක් නිසා මේ ලෝකෙට ලොකු අනතුරක් වෙලා කියලා පේනවා. ඒ කවුරුත් නෙමෙයි අපේ ස්ටීව් රෝජර්ස්. ස්ටීව් මේ විශ්වයට ආපු නිසා ඉන්කර්ෂන් එක පටන් අරන් තියෙන්නේ. තමන් අතින් මුළු වැරද්ද තේරුම් ගත්ත ස්ටීව් කියනවා අපි ඉක්මනට ගිහින් Earth 616 එකේ ඉන්න කට්ටියට මේ ගැන අනතුරු අඟවමු කියලා. යාළුවනේ දැන් කතාවේ උච්චතම අවස්ථාවටයි අපි ඇවිත් ඉන්නේ. ස්ටීව් රෝජර්ස් සහ රීඩ් රිචඩ් සූ ස්ටෝන් සහ ඩොක්ටර් ඩූම් අතර දෙනාම Earth 616 විශ්වයට එනවා. හැබැයි හියුමන් ටෝච් සහ තින් මේ සටන වෙනුවෙන් ෆැන්ටස්ටික් ෆෝර් විශ්වයම නතර වෙනවා. ස්ටීව් මේ කණ්ඩායම එක්ක එන්නේ එකම එක හේතුවකටයි. ඒ තමයි ඇවෙන්ජර්ස්ලාව විශ්වාස කරවන්න. මොකද අපි කවුරුත් දන්නවා මුළු ඇවෙන්ජර්ස් කණ්ඩායමම ස්ටීව් ඇස් පියාගෙන විශ්වාස කරනවා කියලා. ස්ටීව් පවා ඩූම්ව විශ්වාස කරනවා. ඒකට හේතුව ඩූම්ගේ පෙනුම අපේ අයර්න් මෑන්ට ගොඩක් සමාන වීම වෙන්නේ නැති. දැන් කතාව එක්ස්මෑන් යුනිවර්ස් පැත්තට තමයි හැරෙන්නේ. මොනිකා රැම්බෝ මතකයි නේද? එයා ඉන්නේ එක්ස්මෑන්ගේ විශ්වයේ. ඉතින් දැන් විශ්වයන් දෙකක් නෙමෙයි තුනක් එකිනෙකා ගැටෙන්නයි යන්නේ. ඇවෙන්ජර්ස්ලා එක්ස්මෑන් විශ්වයට ගිහින්
මෙයාලා බේරගන්න අදද්දි එක්ස්මෑන්ලා හිතන්නේ ඇවෙන්ජර්ස්ලා ආවේ තමන්ගේ ලෝකය විනාශ කරන්න කියලා. මොකද මීට කලින් මෙයාලා ටෝබිගේ ලෝකය විනාශ කරපු හැටි S2කින්ම දැක්කා. ඉතින් ඔන්න මෙතනදී අපිට ඇවෙන්ජර්ස් vs එක්ස්මෑන් මහා සටනක් බලා ගන්න ලැබෙනවා. කොහොම හරි අන්තිමේදී හැමෝම එකතු වෙලා මේ විශ්වයන් තුනම බේරගන්න ප්ලෑන් එකක් ගහනවා. මෙතනදී රීඩ් රිචඩ්ස් සහ ඩොක්ටර් ඩූම් එකතු වෙලා අතිවිශාල ටෙලිපොර්ටේෂන් ටෙක්නොලොජි එකක් හදන්න උත්සාහ කරනවා. ඉතින් යාළුවනේ ෆැන්ටස්ටික් 4 පාර්ට්නර් මූවිස් බලපු හැමෝටම මතක ඇති අපේ රීඩ් රිචඩ් කොච්චර දක්ෂ කෙනෙක්ද කියලා. ඒ කාලේ ගැලැක්ටස් එක්ක සටන් කරද්දී මෙයා තමන්ගේ ලෝකය වෙනම තැනකට මූව් කරන්න පුළුවන් ප්ලෑන් එකක් පොඩියට පාවිච්චි කළා. ඉතින් මේ ලීක් වුණ ස්ක්‍රිප්ට් එකේ හැටියට දැන් රීඩ් රිචඩ් සහ ඩොක්ටර් ඩූම් දෙන්නම එකතු වෙලා අතිවිශාල ටෙලිපොර්ටේෂන් ටෙක්නොලොජි එකක් බිල්ඩ් කරන්න යන්නේ. මෙයාලාගේ අදහස තමයි මේ යුනිවර්ස් තුනම එකිනෙකට ගැටෙන්න දෙන්නේ නැතුව ලෝකවල වෙනම තැනකට මූව් කරලා ආරක්ෂා කරගන්න එක. දැන් කතාවේ තියෙන්නේ හැමෝම හිතන් ඉන්නේ දැන් ඩූම් හොඳ කෙනෙක් කියලා. ඔය අතරේ ස්ටීව් සහ තෝර් කතා කරන වෙලාවක ලෝකෙ දීපු අර ටෙම්පෑඩ් එක ගැන ස්ටීව්ට කියනවා තම මල්ලි තවම ජීවතුන් අතර කියලා දැනගත්ත තෝර් ස්ටීව් එක්ක එකතු වෙලා ඒක ඇක්ටිව් කරනවා. ඒත් එක්කම මෙයාලා දෙන්නම කෙලින්ම යන්නේ TVA ඇතුළටයි. හැබැයි එතන දකින්න දෙ හිතා ගන්නවත් බෑ. TVA එකේ හැමෝම මරලා දාලා සදාකාලිකවම කාලරේඛා ආරක්ෂා කරන අපේ ලෝකෙවත් අමානුෂික විදියට මරලා දාලා මුළු මල්ටිවර්ස් ට්‍රී එකම අඩපණ වෙලා තියෙන වෙලාවේ TVA එකේ තියෙන හැම ස්ක්‍රීන් එකකම පෙන්වන්න ගන්නේ එකම එක මූණයි. ඒ තමයි ඩොක්ටර් ඩූම්. එතකොට හැමෝටම තේරෙන්නේ මේ හැමදේම ඩූම්ගේ සූක්ෂම සැලසුමක් කියලා. එයා ඇත්තටම පියුර් විලන් කෙනෙක් කියලා. ඔන්න එතනදි තමයි ඔප්පු වෙන්නේ. යාළුවනේ දැන් තමයි ඩොක්ටර් ඩූම්ගේ සැබෑ නපුරු ස්වරූපය එළියට එන්නේ. ඩූම් කරලා තියෙන්නේ TVA එකට හොරෙන් ඇතුල් වෙලා ඒ නියෝජිතයෙක් විදියට රඟපාන්න හැමෝම රවට්ටු එකයි. ලෝකයේ මරණය දෙවනි පාරටත් තමන්ගේ ඇස් ඉදිරිපිට දකින්න තෝ සම්පූර්ණයෙන්ම අසරණ වෙනවා. ස්ටීව් රෝජර්ස් ඩූම්ගෙන් අහනවා ඇයි මේ වගේ අපරාධයක් කළේ කියලා. එතනදී තමයි ඩූම් තමන්ගේ වේදනාව පිට කරන්නේ. මගේ පවුල විනාශ වුණේ ඔයා නිසා ස්ටීව්. ඔයා මේ ලෝකෙට ආපු නිසා ඉන්කර්ෂන් එක ට්‍රිගර් වුණේ කියලා අවසන ඩූම්. ස්ටීව්ට දැනෙන වේදනාව පෙන්වන්න ස්ටීව්ගේ ළමයාව එතනදිම මරනවා. මේ තමයි ඩොක්ටර් ඩූම් කියන අති දරුණු විලන්ගේ සැබෑ පෙනුම. ඩූම්ගේ සැලැස්ම තමයි ලෝකෙ සතු දැනුම සහ බලය පාවිච්චි කරලා විනාශ වෙන හැම විශ්වයකම කොටස් එකතු කරලා තමන්ට කියලා අලුත්ම ලෝකයක් හදන එක. ඒක තමයි බැටල් වර්ල්ඩ් කියන්නේ. ඩූම්ට අවශ්‍ය වෙන්නේ මුළු මල්ටිවර්ස් එකේම එකම රජා. එහෙමත් නැත්නම් එකම ගෝඩ් වෙන්නයි. මේක දැනගත්තම ඇවෙන්ජර්ස්ලා සහ මල්ටිවර්ස් එකේ ඉන්න හැම සුපිරි වීරයෙක්ම එකතු වෙලා මහා හමුදාවක් හදාගෙන ඩූම්ට විරුද්ධ වෙනවා. හැබැයි ඩූම් ළඟ ඊට වඩා භයානක හමුදාවක් ඉන්නවා. ඒ තමයි හැම සුපිරි වීරයෙකුගේම බලය තියෙන ඩූම්ගේ වේරියන්ට් ආමි එකක්. මේ මහා සටනේදී අපේ වීරයන්ට ඩූම්ව නවත්තන්න බැරි වෙනවා. ලෝකවල එකිනෙකා ගැටෙන එකක් නවත්තන්න බැරි වෙනවා. අන්තිමේදී හැම සුපිරි වීරයෙක්ම මැරිලා යනවා. ඉතිරි වෙන්නේ ඩූම් විතරයි. එයා හිතපු විදිහටම බැටල් වර්ල්ඩ් එක නිර්මාණය කරනවා. මැරුණු වීරයන්ව ආපහු පණ ගැන්වුවත් ඔවුන්ට තමන්ගේ පරණ මත ගැන කිසිවක් නැහැ. ඔවුන් හිතන්නේ තමන් ඉපදුනේ මේ ලෝකයේ කියලායි. අන්තිමේදී මුළු බැටල් වර්ල්ඩ් එකේම ගෝඩ් විදියට ඩොක්ටර් ඩූම් තමන්ගේ රජපුටුවේ ඉඳගන්නාවත් එක්කම තමයි මේ මහා කතාව අවසන් වෙන්නේ. ඉතින් යාළුවනේ මේ ලීකුණේ ස්ක්‍රිප්ට් එක ඇත්ත වුණොත් මාවල් ලෝකයේ ඉදිරියේ මොන වගේ දෙයක් වෙයිද? ඔයාලගේ අදහස් පාලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. මම මයික් ටොක්ස් මේ වගේ තවත් උණුසුම් මාවල් නිවුස් එකකින් ඉක්මනින්ම හමු වෙමු. එතකන් හැමෝටම ජය වේවා.